තමන්ගාව තියෙන සම්පත් වලින් වැඩක් ගන්න පුළුවන් වෙන්න ඕන සහ ඒක මනම තියනවා නම් මිනිස්සෙක් බල ඉන්නේ මට මේක නෑ අරක නෑ මේව නෑ කියලා කතන්දරන් තියෙනවා කියනවා එමට. ඒකට අර ඒකයි කියන්නේ මිනිස්සෙට ගෝල් එකක් තියෙනවා නම් එහෙම එයාට මොනවද නැත්තේ මොනවද තියෙන්නේ කී බල ඉන්නේ තියෙන දේවල් වලින් පටන් ගන්න පුළුවන් විදිහට පටන් ගන්නවා. කන්ට්‍රිබියුෂන් පැත්තත් එහෙම තමයි මම ඉතින් ෆෝන් එකෙන් පටන් ගත්තේ. එහෙම තමයි. අද යම්කිසි කෙනෙක් ඔයාට මොනාහරි දෙයක් බෑ කියලා hina වෙනව නම් ඒකට දුක් වෙලා වැඩක් නෑ පුතා. ඔයා ඒ මිනිස්සු කරන්න බෑ කියලා හිතන දේවල් එයාලට හිතාගන්නවත් බැරි මට්ටමකට කරලා තියෙනවා. අඬන්න හිතුනහම අඬපම් බම් වැස්සේ තෙමීගෙන කාටවත් නොපෙනෙන්න. හැබැයි දවසක ගේමක් ගහපන් ගොඩ දාපන් ජීවිතේ. උඹලව අඬවපු එවුන්ට උඹලව දකින වාරයක් ගානේ ඇඬෙන්න. ඔයාලගේ තාත්තලමලා මෙහෙම කියලා නැද්ද? අපේ කාලෙදී අපි හරියට මේක කරගත්තේ නැති හින්දා තමයි අපි මේ දුක් විඳින්නේ. උඹට මේ ඔක්කොම සැප සම්පත් දීලා තියෙන්නේ අපිට නොවිච්ච දේ අපිට කරගන්න බැරුව ගියේ දේ උඹට කරන්න. කියන්නේ නැද්ද? අපිට වැරදුන තැන උඹ වරද්ද ගන්න එපා. කියන්නේ නැද්ද? තමන් අනාගතේ සැපවත් වෙනවා කියන සිහිනේ තමන්ලක තියෙනවා. ඒ හීනය තමයි තමන්ව කරකවන්නේ. නිදිමත එන්න දෙන්නේ නැහැ. රැට නිදාගන්න හිතෙනවා නම් 8ට නිින්ද යන්න හිතෙනවා නම් අන්නර සිහිනය මතක් වෙන දරුවට සිහිනේ ඇවිත් කියනවා. සිහිනය මතක් කරලා දෙනවා. නෑ උඹට සැපවත් ජීවිතයක් තියෙනවා ඉස්සරහට. දැන් නිදාගන්න එපා. මහන්සි වෙයන්. එහෙමයි අපි ඇරලා ඉන්නේ.